හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් කොහොමද? අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද ඉතින් අපි ප්ලේ කරන ගේම් එක තමයි RAcraft. ඉතින් මේ කොටින්ම කිව්වොත් මොඩ් එකක් Minecraft වලට ආපු. ඉතින් මේක භයානකයි. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මට ඔබ හાર્ඩ් බැස්සා. අර යකා මං එන කන්නයි බලන් ඉන්නේ. අඩෝ ඒ ගහන්න එනවා. ඒ ග්‍රැවල් තිබ්බා. ඒ ෆ්ලින්ට් එකක් හම්බුනේ නෑ. අම්බෝ ඒ වැටුණා නේද ගහක් උඩකට. ඒ වැටිලා කියන්නේ ගහකට වැටුණා. ඉතින් ලස්සනයි වගේම මොඩ් එක භයානකකමකුත් තියෙයි. එක බොස්ලාත් ඉන්නවා. මට ඕනි ස්ටික් ටිකක් අපිට ඉස්සරහට ප්‍රයෝජන වෙනවා. එක ටූල් හදන්න. ස්ටික් 3ක් හම්බුණා. දැන් මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මෙතනින් කොහොමද පනින්නේ? ඔන්න ඔක තමයි ලොකුම ප්‍රශ්නේ. පැන්නොක් කකුලක් හරි කැඩේ. අම්මට හොඩු හાર્ඩ් බැස්සා. ඉතින් මේකේ කකුලක් කැඩේ කිව්වේ ඇත්තට මේ කකුල් කැඩෙනවා. මේකේ ශරීරයේ හැම කොටසකටම දීලා තියෙන එක හાર્ඩ්. ඒකේ ඔළුවටයි අපේ බඩටයි හાર્ඩ්කෝ. කොටින්ම කිව්වොත් ඒ ටිකට යකෙක් ගැහුවොත් ඒ වලම ශකබුන් වෙනවා. ඉතින් සුරංගනාවියෙක් ඉන්නා. මෙයාලා ගාවට ගියාම රීජනරේෂන් වෙනවා. කියන්නේ අපිට එක බලවල් හම්බ වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති අර උඩ හරියට මොකද්ද බලයක් හම්බුණා. මෙයා ගාව ඉද්දි අපේ හાર્ට් එහෙමත් වැඩි වෙනවා. මම දැකලා තියෙන විදිහට. ඉතින් ඔයාලට පේනවා ඇති මෙයා මොකද්ද බලයක් දුන්නා. ඒකෙන් අපිට ස්පීඩ් වෙනවා. ඉතින් මෙතන අර අම්මෝ ඊ බොස් කෙනෙක්. බොස් කෙනෙක්ද මොකෙද්ද දන්නේ එනවා. ඊ මොනරු පැටවුනුත් එක්ක අරු පස්සෙන් එනවා. අම්බෝ මට හයියෙන් දුවන්නත් බෑ. ගහ උඩ ඉඳන් පැන්නේ හන්දා කකුලත් කැඩිලා. මේ ග්‍රැවල්ද? අනේ මන් දන්නේ. අර කපස්සෙන් එන පස්සේ ග්‍රැවල් හොයාගන්න බැරියයි. එහෙනම් අර ටිකේ පොඩි ගගක් තියේට යන්න ඕනේ. උන්ට වතුරේ දියෙන්න බෑ. හරි එහෙනම් වතුරේම තෙලවෙනවා. අම්බෝ අරක එනවද? නැද්ද කොහෙද? අතන ගියකුත් තියෙයි. මොකක්ද දන්නේ. දැන් දුවන්න පුළුවන්. මෙන්න ග්‍රැවල්. එඩෝ අර යකා ගැහුව එකක්. ඕකනේ කරන්න බැරි. ඕක තමයි RAcraft භයානකයි කියන්නේ. මුට වඩා තව අන්ත බොස්ලා ඉන්නවා. ඩ්‍රැගන්ලා ඉන්නවා. එක උන් ඉන්න එපා වෙනවා ඉතින් මුලින්ම ග්‍රැවල් හොයාගන්න ඕනේ. ඒක තියෙන ෆ්ලින්ට් එකක් අරන් තමා අපිට මුලින්ම ටූල් ටික හදලා යන්න තියෙන්නේ වුඩ් පිකැස් වලට එහෙම. ඒත් අපිට මේකේ ලෙවල් අප් කරගන්න ඕනේ. නැත්තම් බෑ ස්ටෝන් එහෙම මයිනින් කරගන්න. ග්‍රැවල් නෑ මේ හරිය පේන විදියට. දැන් ඉතින් අර තැනටම යන්න වෙන්නේ. අපි යමු කමන්නේ. ඉතින් මේකේ බර්ච් ගස් එහෙම ලස්සනයි නෝමල් Minecraft වලට වඩා. ඉතින් ඔයාලට පේනවා ඇති. අර යකා මං එන කන්නයි බලන් ඉන්නේ. මේකට දෙකක් දෙන්න ඕනේ. පළවෙනි යකෝ එනවා මෙතන වද දෙන්න. ඕකනේ බැරි කරන්න. හින්න ලොකු කඩුවක් කරන්. කමන්නේ මේක මැරෙයි. ඊ මැරෙන්නේ නෑ මේකගේ. බින්දු යන්නේ අපි ගහද්දී. දැන් මට පුදුම වදයක් වෙලා තියෙන්නේ. මේක ගහද්දී අර අපි ගහන එක වදින්නේ. ඒකයි මේ වෙලා තියෙන්නේ. මෙතන තියෙන්නේ මැටි ගුලි වැඩක් නෑ.
ඔයාලට පේනවා ඉතින් මේක කැඩුවා මෙහෙනට එනවා. එපා වෙනවා. අඩෝ අර ගැහුවා. ඉතින් මං ජල ගොඩක ස්පෝන් වුණා. අඩෝ මෙතන ගියක් තියේ අපි ගිහින් බලමු. මොනවද තියෙන්නේ කියලා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මන් දන්නේ නැතුව දාපු මොඩ් එකක් හන්දා Minecraft Bedrock Edition එක Java වගේ වෙලා පොඩ්ඩක් ගණන් ගන්න එපා. අඩෝ මෙන්න බටකොළ 100 ඉන්නවා. මේ වගේ මොනවද තියෙන්නේ මුකුත් නැහැ. එතකොට මේ මොනවාද? ඒකේ බෑන්ඩේජ් තිබ්බා. ඒකත් හොඳයි. කියන්නේ මේ වගේ ඒ බෙරි කියන්නේ මේ වගේ අපිට හොඳ දේවල් තියෙයි. ඉස්සරහට ඕනි වෙන දේවල් ස්ටික් උත් හම්බුණා. දැන් ග්‍රැවල් හොයා ගන්න ඕනේ. ඔන්න ඉතින් බෑන්ඩේජ් එක ගහුවම අපේ තුවාල වෙච්ච තැන් හරියනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඒ කිබුල පස්සෙන් එනවා. අපි ඔය කිබුල බනිස් කරන්න යන්නේ. අපි ඉවරයි. අපි වෙද 100ගෙන් ආරක්ෂාව ලබාගෙන ඉමු. අර මුක්කුද? අනේ මන් දන්නේ. අර මෝරුවරුවක් දාගෙන ඉන්න මොකෙද දෙකෙක් ඉන්නා. මේ කිබුලව දාලා අපි දුවමු. මේ මොකෙද දසමහයෝ දෙද්ද? ගස්වලට අයිති මොකෙද ඉන්නවා. අතන වෙද 100 කෙනෙක්ගේ එකක් තියේ චෙස්ට් එක. මොනවද බලමු චෙස්ට් එක. මේක උගුලා. ඉතින් මේකේ තිබ්බා X එකකුයි වීට් ටිකකුයි. අපිට වීට් ඉස්සරහට ඕනේ වෙනවා. මොකද ෆුඩ් නැති වුණත් ඕකෙන් වීමහගෙන ඉන්න. අපි බෙරි ටිකක් කාමු. එහෙනම් දැන් අපි ග්‍රැවල් හොයාගෙන යමු. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේක ඇනිමේෂන් එහෙම හොඳට තියෙයි. ඉතින් මරු ඉතින් මේක ග්‍රැවල් නෑනේ. මං අහලා තියෙන විදිහට මේක ගහපු ගොඩ දෙනෙක් කියලා තියෙයි ග්‍රැවල් හොයාගන්න අමාරුයි කියලා. හැබැයි ඉතින් මට නම් එහෙම අමාරුවක් නෑ. මුලින්ම ආපු වෙලේ ග්‍රැවල් තිබ්බ දැන් තමයි අමාරු. ඉතින් මේ විද 100 ගෙනෙන්නේ මේ මොකෙද දෙකේ. මෙයාගෙනුත් අපි ලූට් ටිකක් අරන් යන්. ඒක කැඩෙන්නේ නෑ. මොකද්ද? අනේ මන් දන්නේ. දැක්කනේ ෆ්‍රෙන්ඩ් අර පිකැස් එක මේ X එක පාවිච්චි කරන්න දෙන්නේ. අපේ ලෙවල් 1 වෙන්න ඕනි. ඕක තමයි පාවෙන්නේ. දැන් ඉතින් මේක සතෙන් මරන්න ඕනි. දැන් ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේකේ දැන් මේ ඉන්නේ ෂීප් එහෙම normal Minecraft වල ෂීප් එක ගැහුවට අපිට ගහන්නේ නැහනේ. හැබැයි මේක ෂීප් එක ගැහුවොත් අපි පන්න ගන්නවා රංජු පිටේ. ඔන්න ඕක තමයි ෆ්‍රෙන්ඩ්ස් එපා වෙන්නේ. දැන් ග්‍රැවල් තියෙයිද? නෑ. ග්‍රැවල් හොයා ගන්න ඕනි. මේ තියෙන්නේ. ග්‍රැවල් තිබ්බා. ෆ්ලින්ට් එකක් හම්බුනේ නෑ. අනේ හම්බුණා. කවන්නේ අපි හම්බෙච්ච ටික මෙතනට ප්ලේස් කරලා කඩ බලමු. ප්ලේස් කරා ගැලෙව්වා. වහිනවා. මොකු ස්පෝන් වෙයි දන්නේ. මේක හම්බුන්නේ කමන්නේ. අපි තව ටිකක් ටෙස්ට් කරලා බලමු. හම්බුණා. දැක්කනේ දිවාසනාව. දැන් අපි මේ ෆ්ලින්ට් ටික ගිහින් ස්ටෝන් එකකට ගහන්න ඕනි. එතකොට මේක කෑලි 3කට ගැලවෙනවා. එතකොට තමයි අපිට අවශ්‍ය වෙන පළවෙනි ටූල් එක හදාගන්න පුළුවන්. පල්ලෙහාට බ්ලොක් ටික කඩාගෙන ගිහින් හම්බුණා. මේක ගැහුවා ගත්තා. දැන් ඉතින් පොඩි නිකන් හම්බ වෙන ෆ්ලිට් කයින්ස් කියලා එකක්. දැන් අපි ඔය ෆ්ලිට් කයින්ස් එක අරන් ඔය තනකොළ වලට ගැහුවට පස්සේ මොනවාද ටිකක් හම්බ වෙනවා. ඒකෙන් මොකක්ද එකක් හදලා තමයි ෆ්ලින්ට් X එක හදන්න තියෙන්නේ. එතකොට අපිට මේ වූඩ් මයිනින් කරගන්න පුළුවන්. ඔයාලට පේන ඇති ලෙවල් 1 යන්න ඕනේ. හැබැයි මේක ලෙවල් ඕනේ නෑ.
ඉතින් මේක කැඩුවම තමා එව්ව හම්බ වෙන්නේ ඔයාලට පේනවා ඇති. ජාව මොඩ් එක හන්ද ඔයාලට පේනවා ඇති පොඩ්ඩක් ඉන්වෙන්ටරි එකේම ජාව වගේ වෙලා ගණන් ගන්න එපා අපි සැලෙන්නේ නැහැ. ඉතින් ඒකත් හදාගත්තා. දැන් ඉතින් අපි හදාගමු මොකද්ද ෆ්ලින් ඇක්ස් එක. ඒ මන් දැක්ක මොකෙක් හරි ආවා. නෑ මොකෙක්වත් ඇවිල්ලා නෑ. නැත්නම් අපිට ගහන්න ඕනේ. දැන් අපිට පුළුවන් බූට් කඩා ගන්න. ඉතින් ෆ්‍රෙන්ඩ් ෂේඩ් එකේ එහෙම කොහොමද වයිබන්ඩිෂුවල් දාලා තියෙන්නේ. ඉතින් මෙන්න මේක ගහනවා. මුට්ටක් ගහලා මරලා දාන්න ඕනේ. එතකොට අපි ලෙවල් අප් වෙනවා පොඩ්ඩක් හරි. ලෙවල් භාගයක්ම අප් වුණා. ඒත් බෑ වන්ම වෙන්න ඕනේ. අම්මෝ සොම්බි යටකිත් නෙමෙයි සොම්බි බේබි කෙනෙක් ඉන්නවා පෙන්වන්න බෑ මට. ඔය ටිකෙන් ඒ ගෙම්බොත් මේක ගහනවා. අර මොකද අර ඇටකිසි සක්කෙයියා ඉන්නවා. අඩෝ ඒ ඌ ගහන්නේ නා. ඒ වතුර පැනලා අපි බේරෙමු කොහොම හරි. වහින හන්ද කිසි දෙයක් පේන්නේ නැහැ. අතන ගෙයක් තියෙයි. මොකක්ද දන්නේ. ඔය ගෙවල් අස්සේ රින්ගන්න හොඳ නැහැ. වගේ ස්පෝනර් තියෙයි. සමන්නේ අපි යමු ඉස්සරහට නැගී සිටින්න. කොහොම හරි ස්පයිඩර් කෙනෙක් මරාගෙන තව ලෙවල් 1 කරගෙන ස්ටෝන් ටිකක් අරන් ගල්ලු ගේට යන්න ඕනේ. රෑත් වෙලා බෙඩ් එකක් හදා ගන්නත් බෑ. ෂීප්ලට ගැව්වම ෂීප්ලා රංචුව පිටින් අපිට ගහනවා. ඔන්න ඔකයි පෙන්නන්න බැරි. කාසල් එක මෙතන වෙද 100 කෙනෙක් එකක් තියෙයි. අඩු විලේජ් එක. මෙච්චර වාසනාවක් කියලා මං හිතුවේ නෑ. ආරෙල් ක්‍රාෆ්ට් එක විලේජ් හොයාගන්න ගොඩක් අමාරුයි. ඉතින් මේක හොයාගත්ත එකක් මාරු. නිදාගන්න එහෙම පුළුවන්. මේක බෙඩ් එකක් නෑ. මෙන්න විලේජ් පැටියෙක් ඉන්නවා. අපි මේකට ගිහින් දවස ගත කරමු. ඕන් ඉතින් නිදාගත්තා. good morning ඉතින් ඔබ සැමට. තාම වැස්ස පායලා නැහැ. ගම් වතුර ගලන්නත් දන්නේ. පෙන්නන්න බැරි යෝක. උඩින් ඉසික්ගෙන එක. අතන කෝටු කිතෙයියක් එපා වෙනවා. ඔක ගැහුවොත් මෙතනම සතපතාල් වෙලා මැරලා යයි මං. අපි හපෙත්ත කඩාගෙන යන්න හිතෙනවා මට. මේක මැරෙන්නේ නැන්නේ කොච්චර කරා. අපි බෑන්ඩේජ් එකක් අතට දාගමු. මං මේකේ වැඩියෙන්ම ආස ඇනිමේෂන් වලට. ඉතින් මේක ඇනිමේෂන් උඩට තියෙයි. ඉතින් මේක කඩාගෙන මේක කඩමු. එහා පැත්තෙන් යනවා දැක්කනේ ඉතින් මොලේ. දැක්කද කැඩුවම අපිට ඩැමේජ් වුණා. ඒ ඇයිද කියන්නද ෆ්‍රෙන්ඩ්? මොකද මේකේ අපි ලෙවල් අප් කරගෙන නෙමෙයි ඉන්නේ. ඒකයි. මොකද මට ගැහුවේ? අනේ මන් දන්නේ. ඉතින් මේකට ගැහුවා. මේක මැරෙන්නේ. කයින්ෆ් එකක් ගහලා ගියා මේක හන්දා. මේකගේ මැරුවොත් නම් ලෙවල් අප් වෙයි. මැරියා යකෝ මැරියා. ඵලයන් යඩෝ මැරුවේ අපරාධේ. කෝටු කිතෙයියට හෙන ගහලා අකුලෝලම යන්න ඕනේ. දැක්කනේ හાર્ඩ් බින්දුවයි. අඩෝ මෙතන නම් හොඳ ටිකක් ලූට් කර. මොකෙද්ද කියනවා. හොඳට දොර අරගෙන වහගෙන ඉන්න ඕනේ. චෙස්ට් එකක් තියෙයි. අඩෝ අයන් කමන්නේ වාසනාව තමයි ඉතින්. ඇපල් ටිකයි බ්‍රෙඩ් ටිකයි ගන්න ඕනේ. ඔය තමයි වාසනාව ගෙනෙන දෙයියෝ ගෙටම දිගෙනත් දෙනවා කියන එක. ඉතින් අරුව මරලා දාන්න ඕනේ. උසයි මේක ඇතුළට එන්න බෑ. අයන් බූට් ටිකක් අපිට පළ දාන්න බෑ. ලෙවල් අප් කරගන්න ඕනේ. ඕක තමයි පා වෙන්නේ ඔය. your deep nice අනේ ඕක කියවන්න ඕනේ. මොකට ගහලා දාන්න ඕනේ.
මල කරදරේ පලෙන් යන්න. වරෙන් යකෝ වරෙව්. මේ මොබයිල් කුල්ලෙක් යන්නේ මෙහෙම කඩන්න බෑ. අර එළියට ගියම් තමයි මේක ඉන්නේ. කොච්චර බය කුල්ලෙක්ද. ඌ පිහියෙන් දෙකට කපනවා. මුටනම් දෙකට හොඩෝ ගහලා දැම්මා. උන් එක්ක බෑ. මරලා දායිත් දන්නේ මාව. මුගිනුත් අර පෝෂන් එක ඇවිත් අපි ගහන එක මුට වැඩ කරන්නේ. මගේ හතරක් බැස්සා. හාට් නෙමෙයි භාග 4. මූ ගහනවා. හරිනේ මැරුවා. මෙතන ස්පෝන් වෙලා අපි යමු. අඩවරු ඉන්න. අපේ මැරිච්ච සොහොන මෙතන තියෙයි. ඒ ගමු. අඩේ මේක ගහනවා මල කරදරයන්නේ. හෙන්නම ගහලා අකුරෝ ලම්පල. මේක ගත්තා ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් අපේ බඩු ටික මේක ටච් කරේ ගමන් එනවා. දැක්කනේ. ඉතින් ආවට පස්සේ සෝන නැති වුණා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මා මේක මැරුවා. මං සැලෙන්නේ නැතුව ආවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අද එපිසෝඩ් එක ගැන මොකද හිතෙන්නේ? මේක එපිසෝඩ් 2ක් ඕනනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඉතින් ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරගෙන යන්න. එහෙනම් බයි.